කෙවුත් ගානවා ආයෙ නිදියන්නම ගානවා මේ පාර. මගේ යාළුවෙක් ඉන්නවා මේ අර වපුරපු දේවල් තමයි ලැබෙන්නේ කියලා අන්න එයාගේ තියෙන ටොක් එකක්. ඒක තමයි මටත් කියන්න තියෙන්නේ. ඒක නිසා පරිස්සමෙන් වපුරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කොටිම මේ ප්‍රතිඵල කතාවේ මම කාටවත් පහර ගන්න නැති වෙන්නේ. ඒක කෙවුත් ගානවා ආයෙ නිදියන්නම ගානවා මේ පාර. අන්තිමට ඔන්න බොහොම ආදරේ මතක් කරනවා තමන්ගේ ප්‍රතිඵල ටික තමන්ගේ ළමයින්ට කියලා තමන්ගේ ළමයින්ව සන්තෝෂෙන් තියාගෙන අනිත් මිනිස්සුත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව පාඩුවේ තමන්ගේ ගමන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. රණ්ඩු වෙන්න යන එකෙන් ඔයාලා තමයි පාඩු ගොඩක් වෙලා ළමයි මගේ පැත්ත ගන්න. ඒ කියන්නේ අර මම විසින් අවුරුදු ගාණක් තිස්සේ සත්‍යවාදීව කරගෙන ආපු දේවල් ටිකක් තියෙනවා. ඒවා එකකට එකක් කන්ට්‍රෝවර්ෂල් නෑ. අස්සන්ට එකක් ගැලපෙනවා. මීට අවුරුදු 5කට 10කට කලින් හිටපු ළමයි පවා මම අවුරුදු 10ක් පන්ති කරේ නෑ තාම. ඒ ළමයි පවා තාමත් අර මුල් දවසේ හිටපු මාව තමයි දකින්නේ. මැද්දෙන් නිකන් මම කතා වෙනස් කරපු අවස්ථාවල්. මගේ ප්‍රතිපත්ති පවල් දීපු අවස්ථාවල්. එහෙම මගේ ජීවිතේ නෑ. ඒක නිසා ඒ ළමයි ඔක්කොම මාව නියෝජනය කරනවා. ටිකක් විතර මාත් එක්ක දැන් ගැටෙන්න අමාරුයි ඔයාලට. ඒක නිසා ආදරෙන් කියන්නේ රණ්ඩු වෙන්න එපා. මං තනියෙන් කලින් ඔයාලත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ කොහොමද. මං ඔයාලට මොකොත් කියන්නේ නෑ. ඔයාලා පන්ති කරා යන්න පාඩුයි. මං කරදර කරන්නේ නෑ. ඔයා මට කරදර කරන්න යන්නත් එපා.